ඉතින් hello friends, ඉතින් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා සම්පත් ටෙක් channel එකෙන් එන brand new episode එකකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කොහොමද Word එකකින් Microsoft Word එකකින් ඒ කියන්නේ අපි දැන් සාමාන්‍ය Word map එකක් වගේ ගත්තොත් එහෙම ඒක ෆොටෝ එකක් අරගෙන අපි Word එකට අප්ලෝඩ් කරන්නේ. ඒත් අපිට පුළුවන් Microsoft Word එකේ තියෙන එක feature එකක් පාවිච්චි කරලා එක කෝඩ් එකක් හරහා මේ Word map එකක ෆොටෝ එකක් එහෙමම Word එකට අප්ලෝඩ් කරගන්න. ඉතින් අපි බලමු කොහොමද දෙක කරන්න කියලා. ඉතින් channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එහෙම channel එකට set වෙන්න. ඉතින් එහෙනම් අපි යමු වැඩි කතා නැතුව අද වීඩියෝ එකට. ඉතින් අද මම මේ වැඩේ කරන්නේ Office 2021 වල තියෙන Word වලින්. ඉතින් මම ඉස්සෙල්ලාම open කරගන්නවා මගේ Word application එක. ඉතින් ඔයාලා මේක ඇතුළට ගිහිල්ලා ඔයාලට ඕන විදියට දැන් සාමාන්‍යයෙන් මේ app එක ටිකක් මේ font size එක ලොකු වෙන්න app එකේ size එකත් වැඩි වෙනවා. ඒකපර දැන් ඔයාලට මේකට ඕනේ color එක font color එක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒ වෙනස් කරගෙන ඔයගොල්ලෝ මම මේ ගහන කෝඩ් එක මෙහිම Word එකේ ගහන්න. එකයි F පහයි F A කියන මේ කෝඩ් එක දාලා ඊට පස්සේ ඔයාලා alt එක ඔපාගෙන alt එක press කරගෙන X අපිට press කරන්න. ඉතින් මොකද පේන්නේ නැති අපිට හොඳ ලස්සන Word map එකක් ආවා. ඉතින් මම ඔයාලට කිව්වා මෙතන තියෙන font color එක අපිට මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. ඉතින් මේක full font color එක තමයි ඉන්නේ. දැන් මම මෙතන රතු පාට දාලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපිට මෙතන Word map එක අපිට රතු පාටින්. ඉතින් අපි බලමු ඊළඟට මොකක්ද අපි කරන්න යන ඉතින් මම ඊළඟට කියන්නේ ඔයාලා දැකලා ඇති trains වල ඊට පස්සේ filling station වල ගහලා තියෙනවා no mobile phones mark එක. ඉතින් ඒක තමයි අපි දැන් හදන්න යන්නේ. ඉතින් මේකටත් අපිට ඕනේ ඉස්සෙල්ලා වගේම කෝඩ් එක. ඉතින් අපි මේකට ගහන්න ඕනේ එකයි F හතරයි F පහ කියන කෝඩ් එක ගහලා alt එකත් එක්ක X අපිට මේ විදිහට press කරන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනට අපේ no mobile phones ලෝගෝ එක මෙතනට තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමු ඊළඟට මොකක්ද අපි කරන්න යන ටෙක්නික් කියලා. ඉතින් හරි. ඉතින් මම දැන් කරන්න යන්නේ අර ඔයාලා දැකලා ඇති right mark එක කොළ පාටින් තියෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ මම ඔයාලට කිව්වා මේ හැදෙන marks අපි upload font size එකට upload කරන කාලය ගන්නවා තමයි change වෙන්නේ කියලා. ඉතින් අපි බලමු මේ color එක change කරලා right mark එකක් කොහොමද හරියට add කරගන්නේ කියලා. ඉතින් මම මෙතන ඉස්සෙල්ලාම මෙතන කොළ පාට color එක change කරගන්න color එක change කරගෙන 26යි 11 කියන කෝඩ් එක ගහලා ඊට පස්සේ alt එකත් එක්ක X අපිට press කරනවා. ඉතින් ඔයාලා පේනවා ඇති හරිම ලේසියෙන් අපිට right mark එකක් මෙතනට add වුණා. ඉතින් අපි නැත්තම් මේක Google වලට ගිහිල්ලා ඒක right mark එක search කරලා ඊට පස්සේ ඒක Photoshop වගේ software එකට දාලා ඒක background remove කරලා ඔයාලා ක්ලියර් කරන්න බෑ මේ වැඩේ. නෑ දැන් අපිට පුළුවන් මේ කෝඩ් එකක් ගහලා Word එකට මේ වගේ logo එකක් අප්ලෝඩ් කරගන්න. ඉතින් අපි ඊළඟට මොකද අපි අප්ලෝඩ් කරන්නේ logo එක කියලා. ඉතින් අපි ඉස්සෙල්ලා හදුවා right එක. එහෙනම් right එක ගමන් අපි අනිවාර්යෙන් wrong එකක් හදන්න එපා. ඉතින් wrong mark එක ඔයගොල්ලෝ ගොඩක් දැකලා ඇත්තේ රතු පාටින් තියෙනවා. ඉතින් අපි ඒකින්ද font size එක රතු පාටට වෙනස් කරගෙන මම මේ ගහන කෝඩ් එක ඔයාලා මෙහිම ඔයාලගේ Word එකේ ගහලා බලන්න. 26යි 12 කියන කෝඩ් එක ගහලා alt එකත් එක්ක X අපිට press කරන්න. ඉතින් ඔයාලා පේනවා ඇති සුපිරිම wrong logo එකක් අපිට මෙතන ඇපියුණා. ඉතින් අපි අර මම ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා වගේ එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ මේකට wrong logo එකක් දාන්න. අපිට ලේසියෙන් වරන් තියෙන මේ කෝඩ් එක දාලා wrong logo එකක් ගන්න. ඉතින් අපි බලමු ඊළඟට අපි අප්ලෝඩ් කරන logo එක මොකක්ද කියලා. ඉතින් ඔයාලා ගොඩක් තැන්වල දැකලා ඇති අපිට male and female කියන මාක් දෙක ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් අපි බලමු male and female කියන මාක් දෙක කොහොමද හරියට Word එකට අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් අපි ඒකට කරන්න ඕනේ මේ අපි ඉස්සෙල්ලා Word එකට යන්න. Word එකට ගිහිල්ලා ඔයගොල්ලෝ මම මේ ගහන කෝඩ් එක මෙහෙම ගන්න. එකයි F 6යි E
9 කියන කෝඩ් එක ගහලා ඕල්ට් එකත් එක්ක X අකුර ප්‍රෙස් කරන්න. ඉතින් ඔයාලා දකින්න ඇති අපිට මේ කියන ලෝගෝ එක හරියටම මෙතන අප්ලෝඩ් කරනවා. ඉතින් මේකේ මම ෆොන් කලර් එකක් වෙනස් කරේ නෑනේ. ඔයාලා මේක ෆොන් කලර් එකක් වෙනස් කරලා සුපිරියටම ලෝගෝ එකක් දාගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඊළඟට ෆීමේල් මාක් එක කොහොමද මේකට ඇඩ් කරගන්නේ කියලා. ඉතින් මම මේකට ෆීමේල් මාක්ස් එකක් අප්ලෝඩ් කරගන්න උනත් ඒ තින්මයි ගහන්න තියෙන්නේ. අපිට මොකද කරන්න කියලා අපි ගහන කෝඩ් එක තමයි 1යි F 6යි B A කියන කෝඩ් එක ගහලා ඕල්ට් එකත් එක්ක X එක ප්‍රෙස් කරන්න. ඉතින් ඔයක මේ තියෙන ෆීමේල් මාක්ස් එකක් දෙන්නත් පුළුවන්. ඉතින් නම්බර් මොකක්ද අප්ලෝඩ් කරන්න ලෝගෝ එක කියලා. ඉතින් අපි බලමු ඉතින් අපි ඊළඟට ගහන්න කෝඩ් එක මොකක්ද කියලා. ඉතින් මම දැන් ආයෙත් අහලා පෙන්නන කෝඩ් එක තමයි ලැප්ටොප් එක හරියට මේකට අප්ලෝඩ් කරගන්න විදිය. ඉතින් මේකත් මම හරියට ඉස්සෙල්ලා කියලා ටයිප් එකේම මේකක් තමයි. කෝඩ් එක තමයි. ඉතින් අපි මේක කරන්න ඕනේ ඉස්සෙල්ලා ඕල්ට් එක ප්‍රෙස් කරගන්න ඕනේ. ඕල්ට් එක ප්‍රෙස් කරගෙන ඔයගොල්ලෝ නම පැඩ් එක ටයිප් කරන්න 12යි 81යි 87 කියන කෝඩ් එක. ඒක ඕල්ට් එකක් ඔයාලා පින්නවා. මෙතන හොඳ ලැප්ටොප් එකක් ඇපිය වෙනවා. ඉතින් ඔයාලට ඕනම පළවෙනි ඔයාලා මේක ඇඩ් කරන්න පුළුවන්. ඉතින් නම් බලමු අපි ඊළඟට මොකද කරන්නේ ලෝගෝ එක කියලා. ඉතින් හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් අපි ඊළඟට ගහන්න මේක තමයි කෝල් සිම්බල් එකක් ගන්න. ඉතින් මේ කෝල් සිම්බල් එකක් කියනකොට ඔයාලා දන්නේ නැති ලෑන්ඩ් ෆෝන් එකේ සිම්බල් එක තියෙන. අන්න ඒ වගේ සිම්බල් එකක් තමයි අපි දැන් ගහන්නේ. ඉතින් මේක ගහන්න එක අනිත් ලෝගෝස් එක බලනකොට ගොඩක්ම වෙනස්. මොකද අපි ඉස්සෙල්ලා ලෝගෝස් එකේ කෝඩ් එක ගහලා ඊට පස්සේ ඕල්ට් එකත් එක්ක X අකුර ප්‍රෙස් කරලා තමයි අපි ඉස්සෙල්ලා ලෝගෝස් අප්ලෝඩ් කරගත්තේ. දැන් අප්ලෝඩ් කරන්නේ නෙමෙයි. දැන් ආලා ඕල්ට් එක ප්‍රෙස් කරගෙන තමයි මේ ලෝගෝ එක ගහන්න යන්නේ. ඉතින් මම මේ කියන විදිහටම ඔයාලා ඕල්ට් එක ප්‍රෙස් කරගන්න. ඕල්ට් එක ප්‍රෙස් කරගෙන ඒක අතාරින්න එපා කොහෙලකවත්. මම මේ ගහන කෝඩ් එක ඒ විදිහටම ගන්න. ඔයාලා ගහන්න ඕනේ 12යි 82යි 22 කියලා. ඔයාලට පේනවා ඇති මොනවද ටයිප් උන්නේ නැහැ. දැන් මෙතන ඕල්ට් මාක් එක අතහැරියට පස්සේ පේනවා ඇති ලස්සන කෝල් සිම්බල් එකක් මෙතනට ඇඩ්. ඉතින් අපි බලමු ඊළඟට මොකද අප්ලෝඩ් කරන්න ලෝගෝ එක කියලා. ඉතින් අපි ඊළඟට අප්ලෝඩ් කරන්න හදන්නේ ලස්සන ස්ටාර් මාක් එකක්. ඉතින් අපි මේකට කරන්න ඕනේ මම අර ඔයාලට ඉස්සෙල්ලාම කියලා දුන්නේ විදියක් ඉන්නේ විතර තමයි මේ කෝඩ් එක ටයිප් කරන්න ඕනේ. ඉස්සෙල්ලාම ඔයාලා කරන්න ඕනේ 27යි 29 කියන කෝඩ් එක ටයිප් කරගන්න ඕනේ. වර්ඩ් එක ටයිප් කරගෙන ඕල්ට් එකත් එක්ක X අකුර ප්‍රෙස් කරන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ලස්සන ස්ටාර් මාක් එකක් අපිට මෙතන එනවා. ඉතින් අපි දැන් ඊළඟට අන්තිමට අපි කරන්නේ නැහැ මොකක්ද කියලා. ඉතින් ඔයාලා දැකලා නැතිනේ ඊමේල් මාක් එක අර ලියුමක් වගේ තියෙන. අන්න ඒ ඊමේල් මාක් එක තමයි අපි ඊට පස්සේ දැන් අපි අප්ලෝඩ් කරන්න හදන්නේ අන්තිම ලෝගෝ එක විදියට. ඉතින් අපි මේ අප්ලෝඩ් කරන්න ඊමේල් මාක් එකට අප්ලෝඩ් කරන්නේ මම අර ඔයාලට දැන් මීට ඉස්සෙල්ලා ටිප් එක කියලා දෙන විදිහටම. ඉතින් මම මේක දැන් ඉස්සෙල්ලා කියලා දෙන ටිප් එකේ විදිහට අපි ගහන්න ඕනේ 27.9 කියන කෝඩ් එක 27.9 කියන කෝඩ් එක ගහලා ඕල්ට් එකත් එක්ක X අකුර ප්‍රෙස් කරන්න. පේනවා ඇති ඔයාලා ලස්සනම ඊමේල් මාක් එකක් මේ වර්ඩ් එකේ ඇපිය වුණා. ගොඩක් ස්තුතියි මගේ channel එකත් එක්ක ඔයාලා නැගලා හිටියට. ඉතින් වීඩියෝ එක like එකක් දාන්න, වීඩියෝ එකට comment එකක් දාන්න, channel එක subscribe කරන්න. ඉතින් පුළුවන් නම් ඔයාලා channel එකේ subscribers ප්‍රමාණය 50ට වැඩි කරලා දෙන්න මම ඊළඟ වීඩියෝ එක දානකොට. ඉතින් ඒක ඔයාලා මට ගොඩක් උදව්වක්. ඉතින් ඔයාලා මේ වගේ දැන් ඔයාලා මේ වගේ codes ඉස්සෙල් try කරලා තියෙනවා නම් මම දන්නේ නැති codes මම මෙතන කියපු නැති codes තියෙනවා නම් ඔයාලා ඒවත් පාල comment box එකෙන් දාගෙන යන්න. ඉතින් එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා ජය වේවා.